සුදත් විජේසේකර. ඊශ්වර කෙල්ල මරන්න එපා. මොකද බලාගෙන ඉන්නේ? අර වගේ මාවත් මරලා දාපන්. ඊට කලින් මට මෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඇයිම මගේ පස්සෙන් පන්න මට කරදර කරන්නේ? ඇයි උඹ මට වෙන්න තිබ්බේ? කොහොමද බලන්න මම මේ වගේ රස්සාවක් තෝරගන්නේ නෑ. උඹ මේ රටේ ඉපදිච්ච අම්මේ කප්පේ දරුවෙක් නේද? අන්න මේ වගේ අම්මලගේ දරුවෝ තමයි පෙකෙන වෙල කඩලා බල්ලු වගේ මහපාර දාලා යන්නේ. උඹ ඉපදුනේ තන්නේ ඒ විදියටද? ඇයි කතා නැත්තේ? දීපන් උත්තර. උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ලෑස්ති නෑ. මම කර රස්සාවක්. රස්සාව? අපූරු රස්සාව. මේ රටේ උපදින හැම මිනිසෙක්ම මේ රටේ සම්පතක්. මේ වටිනා කියන ජීවිත නැති කරන එක දොයාගේ රස්සාව. වටිනවද නැද්ද කියන එක මට අදාළ නෑ. මට ඕන මරන්න ඕනේ කාගේ පින්තූරයක් විතරයි. පින්තූරයක් විතරයි? ප්‍රභාකරන්ගේ පින්තූරයක් දීලා ඌව මරපන් කිව්වොත් මරනවද කියලා? නිවන්ද? එහෙමනම් මේ රටට ආරක්ෂක හමුදාවක් ඕනේ නේ? කැලෑ නීතිය විතරක් ක්‍රියාත්මක කළාම ඔතට ඕම ඇති. රජ්ජුරුවෝ. First and last warning එක ජීවිතය ගැන උනුට හැඟීම් බර වෙන අයට හම්බෙන පරිප්පුවත් ඒකම තමයි. මගේ අරමුණ කරා යන ගමන ඔබට තියා කාටවත් නවත්තන්න බෑ. කල්පේ මොකද මුතාම වැනෙන්නේ? උඹ උණු කැටේ ගහපු පාර ගිය දාසයයි මූණට වැදිලා. ලේ පැනල මූණ තෙතෙනව මම බලාගෙන හිටියා. ඇයි මොකද? ඔබ පියදාස එක තරහද? ඈ? තරහ? මොකද ඔබ පියදාසට බයද? නෑ බං. මම උගේ සියානි කෙල්ලත් එක්ක දවස් දෙක තුනක් hina වුණා. ඌ මට පයින් ගැව්වනේ බං අර හන්දියේ කුණු කානුවට වැටෙන්න. සෙනග සූ ගාලා බලන් හිටිය ලැජ්ජාව මැරුණා බං. මේ ඒව වැඩක් නෑ. ඇයි ඔය කිට් එක ගතන් ඉන්නේ? හේයි මාස්ටර්ට කතා කරන්නේ එහෙමද? ඌ
මාස්ටර් මාස්ටර් නේ මාස්ටර් නේ උඹ ලෑම් මාස්ටර් මාස්ටර් නේ මාස්ටර් උඹ මගේ යාළුවනේ බා. ඔහොම ඉඳපන් අයියේ මට පරක්කු වෙනවා. මල් වට්ටියට අත ගහන්න එන්න. දැන් යන්නද හදන්නේ අම්මේ බලන්නකෝ අයියව. කතිරුවා මල් වට්ටියට අත ගහන්න එන්න කිව්වම නහය මිරිකනවා. මේ අයියාගේ වැඩේම මේ කෙල්ල වන්න ඕන එකයි. බලන්නකෝ නහය රතු වෙලා අම්මා. මයි පුතා බත් කටක් කාලේ යන්න. මට එපා. දෙන්න එපා අම්මේ බඩගින්න යන්න අරින්න කලන්තය හැදෙන්න අර බලන්නකෝ අම්මා. මේ චුට්ටක් කාලේ යන්න මේ හරිනේ අයියේ මෙන්න තල්පැයි ඒ උපාධි සහතිකය නේ තීරලා දැම්මේ. මස් කඩවල වැඩ කරන්න මොකටද බං උපාධි සහතික උගත්කමට හරියන රස්සාවල් දෙන්න. ඒ තැන්වල උගත් මිනිස්සු ඉන්න ඕනනේ. උඹේ ලොකුකම බයිනවනේ. ඊට වඩා උගත් මිනිස්සු කරගත්තා. ඒ බව මං හොඳට දැනගත්තා. එදා මාව කිඩ්නැප් කරපු දවසේ. දෙදා සත වසර නිෂ්පාදනය කළ සිනමා ශාලාවකින් රූපවාහිනී තිරයකින් ඔබ කිසිදා නොදුටු අලුත්ම චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුනිලියන් සමග පුදාගේ පලාමල්ලෙන් කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න. ඊශ්වරා සුදාගේ පලාමල්ල ලිහලම බලාගන්න ලිහලම බලාගන්න